කෑව කෑමක් හතු පිපෙන්න වැඩ කරලා දැන් මට නම් හොඳටම මහන්සි. මට නම් පේන්නේ බං මේ පොඩි එකා අපිව තියාගෙන බං හොඳට වැඩ ගන්නවා. මොකක්ද අයියන්ඩිය? ඔබ ඒ කිව්වේ බලු කතාව? ඒක නම් ඇත්ත. බලහංගෝ. ඒක නෙමෙයි බං. මේක යකෝ රැට නිදා ගන්න බෑ. සත්තු කෑ ගන්න සද්ද ඇහෙනවා. ඔව් යකෝ. කොහෙද යකෝ මේ අපිව ගෙනත් දැම්මේ? රැට නිින්දක් නෑ. ගොඩට වේලක් නෑ. මට වැඩකුත් නෑ. ඉතින් අනේ මේ අයියේ මේ කැලේ කොහම සත්තු කෑ ගහන්නද වෙන මොක්කු කෑ ගහන්නද? බය වෙන්න එපා. උන් මේකට ඇවිල්ලා කරදර කරන්නේ නෑ. හරි අපි දැනුවත් වුණා. බොහොම ස්තුතියි. අපිව දැනුවත් කරාට. වෙල්කම් අයියේ. වෙල්කම් නෙමෙයි. මොන කම්ද එහෙනම්? ඒ බලහංගොනේ කාලේ යන ඉම්මන දවස පටන් ගත්තා. දවස ඉවර වුණා. සුබාදාම ඔයත් වෙලාවකට. ඒක නෙමෙයි මල්ලි. කොල්ලෝ මේ කැලේ බං නරි කෑ ගහනවා කෑ ගහilla නරින්නා වගේ කොට නරි කැලෑම කැලේ නරින්න නැතුව ගෙදර ඉන්නේ. පාර මෝඩ පස්න තමයි අයියලා ආන්නේ. අනේ ඉතින් මාත් මුගෙන්ම ඇහුවනේ නොදකින් කුරුම්බැට්ටියා. මේ මොකෝ මේ ගන්නේ මේ පැත්ත තියෙනවා අයියේ දේවාලය. මේ ඒ දේවාලේ මට මේ මූ මතක් කරාම මතක් වුණේ කුරුම්බා වලින් මැජික් පෙන්නනවලු. කුරුම්බා වලින් මැජික්? උඹ ගියාද කුරුම්බා මැජික් බලන්න? එළම හරකෙක් නෑ මං ගියේ නෑ. මට ආරංචි. ගොඩක් අය යනවලු කුරුම්බා මැජික් බලන්න. ඉතින් උඹත් යන්න එපා. නෑ මට යන්න උවමනාවක් නෑ. මං ඇහුවේ ඉතින් අයියලට යන්න ඕනද කියලා. මනුස්සකමට බං අයියේ. එපා වල්ලි මනුස්සකමට එපා. අපි දැකලා නෑ ඌවා. අපිට වැඩකුත් නෑ. ඌ නෑනේ කුරුම්බා මැජික්. අනේද ඉතින් මුන්ට ගවන්න ඕනේ තනකොළ. බත් අපරාධේ. අනේ මේ අයියේ මේ මම බලන්න ගියා වගේනේ ඔයාලා කතා කරන්නේ. මම ඔය විශ්වාස කරන්නේ නැහැ. මේ කැලේ හොල්මන් ඉන්නා කියලා කියනවා. මම මේ හොඳට ඇවිද ඉන්නේ. මොකක්? මේ කැලේ හොල්මන් ඉන්නවද? අඩෝ ඔබ තිරිසනෙක් නේ. ඒ බං මූ හරියන්නේ බං. මූ අපිව මේ කැලේකට ගෙනත් දාලා අපිව මරා ගන්නද කොයිද හදන්නේ? අයියෝ අයියේ උඹලා උච්චර ලොකු වෙනත් අයියෝ පිළි ලැජ්ජයි. හරි අපි දැක්කෙන්නේ නෑනේ හොල්මන්. අනික දවසක්ම හිටියානේ බා. ඔරුවට බය වෙන්න එපා. අපිට ලැජ්ජ කරන්න එපා. මේ මොයි පොඩි එකෝ අපි මේ විහිළුවක් කරේ බා. අනේ බලයන් බයි යන්න. තෝත් අපිට ලැජ්ජ කරන්න එපා. මේ හරකා. අනේද කියන්නේ? අනේ නෙමෙයි කියන්නේ. ඔයානේ හොල්මන්. අපි බය වෙයි හොල්මන් වලට. මේ බ්‍රෝ මල්ලියා මේ බං මේ නාන්න තැනක් ගේම නැද්ද බං? අඩේ මට පෙන්නන්නත් බැරි වුණානේ. තියෙනවා. එහෙනම් මෙතන කියව මොන ඉටි මගුලක්ද කරන්නේ? යමන් යකෝ. ඔව් යකෝ. මොන මගුලක්ද කරන්නේ?
මහන්සියේ හිටියේ. මේක මෙතන අපිව තියාගෙන කියවනවනේ. යවංගෝ බං නාන්න. ඔව් බබ තිරසනෙක්නේ. මම කියුවේ. යංගෝ. නංයකෝ මාර්වත්තු තමයි. වරෙන්කෝ අයියේ වරෙන්කෝ. මා පිටුපස වරෙන්. යමංගෝ මලේ යමංගෝ. කිරි සමාජේ කොහොමද වැඩක් නෑ. ඔව් මෙලොරක් නෑ. ඔව් බලංගෝ වතුර පොඩ්ඩයි හෙන කැතයි. මේ ඔයලට ඕනි නිසයි කිව්වේ. මේ ලස්සන පොට්ටක ගමට කැතයි කියන්න එපා. පිටින් ඇවිල්ලා දෙනවා හොන්බකොට සමතලා වෙලා යන්න. මතක තියාගනි අයියේ. අඩෝ මේ බලහංගෝ මේ කොට බඩුවගේ කතාව. කොට බඩුව මේ අයියේ මේක අපේ ගම. මේ උඹලා මෙතනින් නාන්න ඕනේ නෑ. ඵලයල්ලා අයියේ. යකෝ තෝගෙන් අපි ආතල් එකක් ගත්තේ. බලහංගෝ මේ මුට මල පැනලා. අයියෝ මේ මල පයින් නැද්ද අයියේ? අමට කතා කියන්න එපා. අනේ බං උඹලා ගම ලස්සනයි. බොරුවට ඔබ උස්සන්න අපි ආතල්ලයක් ගත්තේ. ඔබ සීරියස් ගන්නවනේ බා. ගෝ චූටි පුටා. හිනා වෙන්න. අනේ මේ අයියේ. හරිනේ අයියේ. දැන් ඉතින් තෙමෙන්නත් එයි. කියව ඉන්න අතරේ නාගත්තා නම් ඉවරයිනේ. බා ඉම්මට නාගෙන යමන් බා. නැත්තම් බා නාලා දෙමීගෙන යන්න වෙන්නේ. ඔව් ඉම්මන් කරා. ඔය මූණෙල්ලන් ඉන්නේ බාබා. දැන්වත් පොඩ්ඩ හිතාංගෝ. අනේ නිකන් බොරුවට කෑ ගහන්න එපා. වරෙල්ලා නාමු අඩෝ නියම වතුර ටික බා. මාර සනීපයක් දැනෙන්නේ. උඹලා ඇයි බම් මට හොර රහස කතා කරන්නේ? ඊයෙන් දෙයක් පැහැදිලිව ගියා. අපි උඹට කතා කරේ නෑ බා. මුළුත් දැක්කනේ. මං උඹට කතා කරේ නෑ. රැක් දයියේ. ඔව් බා අපි කවුරුත් උඹට කතා කරායේ නෑ. පීරන්න නම් අමාරුයි බා. වතුර පොඩ්ඩක් මදිනේ. මේ වැස්සේ බා. අයියේ වතුර වැඩි තරන්නම් තියෙනවා. එතන පොඩ්ඩක් භයානකයි. මේ ගාලේ වහිනවනේ මාර වෙහිලා. ඒක නිසා එතනට ගියේ නැත්තේ. මෙතන තමයි සේෆ්. අයියෝ මල්ලි ඕකනේ බැරි. අනේ මේ අයියේ ඒක කියලා උඹලා ගිලුනොත් එහෙම අනේ නිකන් ඵලයන් බා යන්න. නෑ බා ඌ කියන කතාව ඇත්ත තමයි බා. මේ දවස් ටිකේ බලහංගෝ මාර වැස්ස ගුණාඩුව බං ගුණාඩුව. මොකද අන්බලානේ ඊදලයි බං වැස්සකුත් වගේ. ඉම්බනට හෝදගෙන යපම්ම අකුණු ගහනවා. අඩේ බං වැස්සට තෙමීම කෙසේ වුණත් අකුණක් ගාලා නම් මැරෙනවා. මේ වීඩියෝ ඉම්මනට හෝදගෙන යමම්ම. ඔව් අයියේ මා මෙහෙම යන්නම්. අකුණු ගහනවා. වැස්සකට කලින් ගෙදරට යන්නත් ඕනේ. අයියලා එන්නම් එහෙම යන්න. මම යනවා අයියේ. ඔව් මල්ලි අපිට නගර ගෙදරට ළඟයිනේ. උඹ ඉම්මන්ට ඵලයා.
උද වෙලාවට බං ආවේ පේනවනේ එළිය වැස්ස මාරයි ඉරලා තියෙන්නේ. වාසනාව බං වාසනාව. ඔව් යකෝ මාර වැස්සන්නේ. ඒක නම් මාර වැස්ස. ඔතුම වැස්ස. මොටනම් පත්ත ඊතලයි බං වෙවුලනවා. අරු ගෙදර යන්නේ නැති නේද බං? ඌරයි යන්නේ නැති බං ෂෝට් කට් වලින් තත. මොකද හේතුව බං ඌ දන්නවනේ කැලේ ගැන. ඔව් මොන්න ඉඳලට එම කෝල් එකක් දීලා ඇහුවා. ඌ ගිහිල්ලා මේ ගොරවත් දීපු කෝල් කරාද? ඌට මොකක් හරි වෙලා නම් අපි ගෝද බං හිතේ නිදාසේ ඉන්නේ. අපෝ ඌ බං උද වෙලාවට ඔබ කෝල් කරේ නැත්තම් බං ඕක හිතා ඉන්න වෙනවනේ. අයියෝ බං මට හිම්මිස්සාවත් ඇදීගෙන එන්නේ වෙලාවට බං දෙමුන් නෑනේ. ඔය පේරවනේ බං අකුණු ගානවා එළියේ සැපට. අඩෝ බං අපි නම් බං පට්ට වාසනාවන්තයි. නැත්තම් මේ වැස්ස තෙමෙනවනේ. ගානවා ගෑහිල්ලා මාර විදියට හතු තෙලිලා යන්න ගානවා එන. හතු මොනාද කියන්නේ? ඔව් බං එනට දෙනවා. අයියෝ මේ කැලෑ බං අපි ඉන්න මේ ගෙදර යට වෙන්නේ නෑනේ. ඒක නම් මන් දන්නේ නෑ බං. අලපුල් බූරුවා අපිව මේ දාලා ගියා. ඔය මොකෝ කිව්වේ නෑනේ. එහෙම නැතුව ඇති බං. එහෙම නම් ඉතින් ඌ කියනවනේ බං. නැත්තම් බං ඌ තනියම අරහෙට යන්නේ නෑනේ. අපිවත් ගෙදර එක්කන් යනවා. ඈ මොකෝ බං? කවුරු හරි බං මට කතා කරාද ඌට්ටුවෝ කියලා? මට නම් ඇහුන්නේ නෑ. ඔය බං නෑ බං. ඔය නෑ මුකුත් ඇහෙන්නේ නෑ අකෝ. අනේ බං මට බූට්ටුවෝ කියලා රාජෙන් කියනවා වගේ ඇහෙනවා බං කන ළඟම. අනේ මේ කනට වතුර ගිහිල්ලාද කොහෙද බං? නෑ අකෝ. ඉතින් වෙලා බලංගෝ බං කන ගසලා ඔය වතුර ගිහිල්ලා තමයි බං. ටික අමුතු සද්ද එනවා බං වතුර ගියාම. අත්තා මොනරෙද්ද? අරේ මට ඇහෙනවා බං. හරි බං පොඩ්ඩක් කන ගසලා බං නිදාගනින්කෝ. අරගෙන ආපු බත් පාසා ටිකක් පොඩ්ඩක් කමු. ඔව් නාලා බඩගිනි බං. ඔව් නොදගී විතරක් මටම ඇහෙනවනේ. මොකුත් නෑ බං. විකාර නෙමෙයි යකෝ. අනේ මේ කාලා මහ පොට ගිල්ල නිදාගනි. ඔව් බං අපිටත් ඇහෙන්න බෑ උඹට ඕම ඇහෙනවනම්. ඔව් බං විකාර එපා. මගේම කටාඩනේ. මම මේ කොහෙද ඉන්නේ? ඌට්ටුවෝ ඇතියාද නේද? ඒ බං අපි මේ කොහෙද ඉන්නේ? උඹේ ගැලවීම තියෙන්නේ මෙතන. මොන මගුලක් කියවනවද බං? ඌට්ටුවෝ උඹට ඇහෙනවද බං? මගේ කටාඩින්ම මට කතා කරනවා. නෑ බං පිස්සුද? අපි දෙන්න විතරක් බං මේක ඇතුලේ මොකද්ද කරන්නේ? මට මේ කිසි දෙයක් මතක නෑ බං. අපි කොහමද මේක ඇතුලට ආවේ? ආවේ නෑ බං. මොනවද කියන්නේ? ආවේ නෑ බං. ඌට්ටුවෝ මගේ කටාඩ එන්නේ නැද්ද ඔබට? මේ ඉන්නේ උඹ. අනේ ඌට්ටුවෝ
ගැලවීම තියෙන්නේ මෙතන. මොන ගැලවීමද? මේ අපි අර පෙට්ටිය ගත්තු කාමරේ නේද? ඔව් ඒක ගෙනත් තියපන් මෙතනින්. ඇයි බෝව මට කතා කරන්නේ? උඹත් ඉදියනේ බං ඒ ගෙනියනකොට. කුට්ටුවෝ අනේ අර කටවදත් එන ඔබ විකාරක් කියවන මොන රෙද්දක්ද මේ? මම මෙතනට කොහමද ආවේ? මම මෙතන මතු වුණාද? අනේ මන්ද මට විකාර මොන රෙද්දක්වත් දෙන්නේ. අර පෙට්ටිය ගෙනත් තියපන් මෙතනින්. අර පෙට්ටිය ගෙනත් තියපන් මෙතනින්. අර පෙට්ටිය ගෙනත් තියපන් මෙතනින්. මොන පෙට්ටියද? මොන පෙට්ටියද? මෙතනින් ගෙනිච්ච පෙට්ටියකෝ. ඉතින් උඹයි මායි අපි ඔක්කොමනේ බං ගෙනිච්චේ. උඹ විතරක් ඇයි මෙතෙන්ට ඇවිල්ලා මට මේ පෙට්ටිය ගෙනත් තියන්න කියන්නේ? කුට්ටුවෝ හොඳ හිටින් ගෙනත් තියපිය. මොන මගුලක්ද මේ?